කොහොමද? චූටි එක්ක දවසක්. දැන් වෙලාව හරියටම 10යි. ඉතින් මම හිතුවා මගේ YouTube channel එකේ first vlog එක විදියට දවසක් ගත කරන විදිය ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා. ඉතින් අපි බලමු අද කොහොමද මම මෙයා එක්ක දවස් ගත කරන්නේ කියලා. shower time එකට කලින් එයා කරන පළවෙනි දේ තමයි මේ. ඉතින් මාත් එයාගේ ළඟින් ඉඳගෙන චූටි සපෝට් එකක් එයාට පුළුවන් විදිහට මං දෙනවා. බලන්නකෝ. උන් ඉතින් ඒ අතරේ අපේ අම්මා මට කිව්වා රෙදි ටික වොෂින් මැෂින් එකට දාන්න කියලා. ඉස්සර නම් ගයිස් මං හරිම මොට්ටයි. මොකද රෙදි ටික වොෂින් මැෂින් එකට දාන්න කියලා කිව්වම ඔක්කොම රෙදි ටික ඔතලා දාන්නේ. එතකොට රෙදි ටික හරියට සේදෙන්නෙත් නැහැ. හැබැයි ඉතින් දැන් නම් එහෙම නැහැ. හරි දැන් මම යන්නේ අපේ චූටියට වොෂ් එකක් දාන්න. වීක්ඩේස් වලදී නම් එයා වැඩිපුර ටයිම් එක ස්පෙන්ඩ් කරන්නේ එයාගේ තාත්ති අම්මයි මායි එක්ක. හැබැයි සමහර දවස්වලට සීයා තාත්ති චූටි පුංචා ඉන්න වෙලාවට නම් එයාලත් මෙයාට ගොඩාක් හෙල්ප් කරනවා මෙයාගේ වැඩවලට. අයියා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නිසා එයාගේ ඔන්ලයින් වැඩයි බබාගේ වැඩයි වගේම ගෙදර වැඩයි හරියට බැලන්ස් කරගෙන එයාගේ ඒ වැඩ ඔක්කොම කන්ටිනියු කරගෙන හරි ලස්සනට ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේම අක්කි වීක්ඩේස් වලදී වර්ක් කරාට එයා වීකෙන්ඩ් එකේ ගෙදර ඉන්න දවස්වලට වැඩිපුර ඉන්නේ ඉතින් මෙයා එක්ක තමයි. චූටි දවසේ කරන්න තියෙන ආසම දෙයක් තමයි වොෂ් දාන එක. බලන්නකො මං එයාව සෝදනකොට ඉන්න ලස්සන. එයා වතුරේ ප්ලේ කරන්න මාරම ආසයි. ඉතින් මම එයාව නාවලා ඉවරුණාට පස්සේ එයාව වතුරේ තියලා තියෙනවා වතුරත් එක්ක ස්ප්ලැෂ් කරන්න. ඔන්න ඉතින් එයාට අද විශේෂ දවසක්. මොකද එයාගේ තාත්ති සීයවයි තාත්ති අම්මිවයි බාප්පිවයි බලන්න ගෙදර යනවා. ඉතින් මම ටක් ගාලා එයා අද ඇඳන් යන්න ඕනේ ඇඳුම් ටික මෙන්න මේ විදිහට ලස්සනට රෙඩි කළා. ඇත්තටම ගයිස් මම මේ ඔක්කොම තනියෙන් නෙමෙයි කරන්නේ. මොකද අපේ අයියා මට ලොකු සපෝට් එකක් මේ වැඩවලට දෙනවා. අපේ චූටි කරන්න ආසම නැති දෙයක් තමයි ක්‍රීම් ගාන එක. ඇත්තනේ ඉතින් කෙල්ලෝ වගේ කවුදනේ ක්‍රීම් ගාන්නේ. හැබැයි ඉතින් මෙයා තාම චූටිනේ. මට මෙයා මේ වීඩියෝ එක කරගන්න දුන්නෙම නෑ. හැමතිස්සෙම ගිහිල්ලා ওই ෆෝන් එක වටන එකමයි කරේ. මම නිතරම හිතන දෙයක් තමයි මෙයාගේ චූටි කාලේ නම් මෙයාව බලාගන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. හැබැයි අපේ චූටි කාලේ අපේ අම්මා තනියම හැමදේම කොහොම කරගත්තද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඇත්තටම ගයිස් මේක චූටියා එක්ක දවසක් කිව්වට
මට මේ vlog එක දිගටම කන්ටිනියු කරන්න බැරි වුණා. ඩිසෙම්බර් වල තමයි මම මේක පටන් ගන්න හිටියේ. හැබැයි ඩිසෙම්බර් වල A-level exams තිබ්බ හින්දා මම හිතාගත්තා ජැනුවරි වලම පටන් ගන්නවා කියලා. බලන්නකෝ අහිංසකයා වගේ කිරි බොන හැටි. ඔන්න මේ තියෙන්නේ අද මම ඇඳන් යන ඇඳුම. මේ ඔක්කොම ඉවර වෙලා මම කනකොට 11 විතර වෙනවා. කාලා ඉවර වුණාට පස්සේ මම ගියා මගේ මල් පැලවගාව බලන්න. ඇත්තටම මල් පැලවගාව මගේ කිව්වට මගේම නෙමෙයි guys. අපේ අක්කි ගෙදර නැති නිසා මම තමයි මේවා ඔක්කොම මේන්ටේන් කරන්නේ. පහුගිය දවස් ටිකේම වැස්ස තිබ්බ නිසා මේ පැල ගොඩාක් සවුත් වෙලා තිබුණේ. හැබැයි දැන් පොහොර දාලා නිසා සමහර ඒ වගේ දැන් මේ ඔයාලා දකින්නේ මල් පිපිලා තියෙන විදිහ. Cuti, kau enda? Cuti enda, padin. Enda yang bumi yang baik. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ ගමන යන්න පටන් ගත්තා. බලන්නකො චූටියාගේ මූණ හොඳටම දොයි මතේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම ගියා මට ඉංග්‍රීසි බුක් එකක් ගන්න. මේ දවස් ටිකේ ගෙදර ඉන්න හින්දා පොතක් කියවන්න. මේ අපි යන ගමන් අපේ චූටිගේ බර කිරන්න ගියා. ගෙදරට ආපු වෙලේ ඉඳලා කරපු පළවෙනි දේ තමයි එයාගේ වාහනේ පැදපු එක. බලන්නකෝ. එයා එහෙම සෙල්ලම් කරන අතරතුරේ මං හිතුවා මම අර ගත්ත පොත කියවන්න ඕන කියලා. ඉතින් මම බැල්කනියට වෙලා නිදහසේ මගේ පාඩුවේ පොත කියවන්න ගත්තා. මෙතන මාරම නිස්කලංකයි guys. බලන්නකෝ මං ඔයාලට view එකත් ඉස්සරහට පෙන්නන්න. ඒ අතරතුර මන් දැක්කා ඔයාලගේ යාළුවෙක් ඉන්නවා. බලන්නකො කවුද කියලා. මගේ ලයිෆ් එකේ මම කරන්න ආසම දෙයක් තමයි මී ටයිම් එක ගත කරන එක. මම කොහේ ගියත් කොතන හිටියත් මම ඒකට වෙලාව කොහොම හරි හොයා ගන්නවා. මේ වගේ. ඇත්තටම එයාගේ ලන්ච් එකේ වීඩියෝ එකක් ගන්න මට අමතක වුණා. හැබැයි එයාගේ තාත්ති අම්මි එයාගේ ඩෙසර්ට් එක කවන වීඩියෝ එකක් නම් මම ගත්තා. මේ ඉන්නේ මං. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මෙයා නම් හොඳටම දැන් දොයි මතේ ඉන්නේ. ඔන්න ගෙදර එද්දිම අපේ අම්මි උණු උණුවෙම තේ හදලා තිබුණා. ඒක බීලා මම කාමරේට යද්දී මෙන්න මෙයා දොයි. එහෙනම් guys මම මෙතනින් වීඩියෝ එක end කරන්නම්. Thank you for watching. Bye bye.